සුබදවසක් සියලු දෙනාට. මගේ නම ගීසර් දිසානායක. වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 19 වෙනි වීඩියෝ එක මේක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපි ඩිසයින් කරගත්ත ප්‍රොඩක්ට් සර්චින් එකේ ප්‍රොසෙස් එක ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද කියලා. අපි කෝඩ් එක බලමු. මේ තියෙන අපේ කෝඩ් එක. මෙතන search.product.php කියන ෆයිල් එක තමයි මම ඉන්නේ. මෙතන මම ඉස්සරහම session එක set කරලා නැත්නම් session එක start කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි DB connection එක require කරගෙන තියෙනවා. මෙතන remember me token එක access ද කියලා check කරගෙන තියෙනවා if block එකක් use කරගෙන. ඊට පස්සේ මම මෙතනදී session එකකින් අපේ log වෙලා තියෙන check කරගෙන තියෙනවා. ඒ data එක අරගෙන තියෙනවා. user role එක අරගෙන තියෙනවා. මෙතනදී user ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී අපේ header file එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී pagination එක සහ search එකට අදාළ variables හදාගෙන තියෙනවා. මෙතනදී අපි git method එකකින් q කියන parameter එකට අදාළ data එකක් එනවාද බලලා තියෙනවා ඒ set එක use කරගෙන. එනවා නම් ඒ data එක මෙතන set කරගෙන තියෙනවා. එහෙම නැත්නම් null value එක set කරගෙන තියෙනවා. ඒක search query කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම current page කියලා variable එකක් හදාන ඒ විදිහටම git method එකෙන් එන parameter එක හදාගෙන තියෙනවා. parameter එකක් තියෙනවා නම් ඒක max value එකක් විදිහට integer value එකක් විදිහට අරගෙන තියෙනවා මේ විදිහට. එහෙම නැත්නම් එක කියන default value එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ items per page කියලා variable එකක් හදාගෙන අය කියන value එක assign කරගෙන තියෙනවා. මේකෙදි අපේ එක page එකකට එන product count එක තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනදී build core එකක් හදාගෙන තියෙනවා. මෙතනදී where clause එක මේකට වෙනම හදාගෙන තිනවා product එකේ status එක active product එක විතරක් ගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ params කියලා array එකක් හදාගෙන තිනවා. param types එක මේ විදිහට තියාගෙන තිනවා මම. ඊට පස්සේ මම මෙතන if block එකක් දාලා search query එක empty ද කියලා බලලා තිනවා. empty නැත්තම් search query එකට මේ විදිහට අපි search query එක assign කරගෙන තිනවා. where clause එකක් දාගෙන තිනවා. ඒකෙන් අපි where clause එකට මෙතන end කියන මේ query එක අපි append කරගෙන තිනවා. ඊට පස්සේ parameters විදියට search term සහ search term කියන දෙක මේ විදිහට මම මෙතන pass කරගෙන තිනවා. param type එක string value දෙකක් විදිහට මෙතන set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී get total result count කියන part එක කරගෙන තිනවා. මෙතන count query කියලා variable එක හදාලා select count අපි මෙතනදී product එකේ ID count එක අරගෙන තියෙනවා. total කියන name එකත් එක්ක කියන total එක විදිහට තමයි product count එක අරගෙන තියෙන්නේ. product page එකේ product table එකෙන් තමයි අපි ඒක අරගෙන තියෙන්නේ. මෙතනදී where clause එක මම input කරගෙන දෙනවා. ඊට පස්සේ count result එක අරගෙන තියෙනවා database එකෙන් search එකක් දාලා අපි මේ parameters අපි variables වල තියෙන data ටික pass කරගෙන ඊටසම total product එක අරගෙන තියෙනවා count result එක සහ ඒකේ row එක අරගෙන අපි data ටික අරගෙන තියෙනවා. ඒක තියෙනවා check කරගෙන තියෙනවා. තියෙනවා නම් row එකේ total එක අරගෙන තියෙනවා. එහෙම නැත්නම් 0 කරගෙන තියෙනවා. මෙතනදී total pages ගන්න php sale කියන function එක හදාගෙන තියෙනවා. total products ගානින් items per page ගන්න බෙදාගෙන හදාගෙන තියෙනවා මෙතන. ඊටසම මෙතනදී offset එක මේ විදිහට set කරගෙන තියෙනවා. current page එකකින් එකක් අඩු කරලා ඒක items per page කියන එකෙන් වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන fetch products කියන අපේ part එක කරගෙන තියෙනවා. product query කියන variable එකට විදිහට query එක හදාගෙන තියෙනවා. product ID එක title එක description image URL level price created tag කියන date එක මේ විදිහට product table එකෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ use table එකේ first name එක අරගෙන තියෙනවා seller name එක විදිහට. user ID එක අරගෙන තියෙනවා seller ID එක විදිහට. ඊටසේ count listing එකක් කරගන්න දෙනවා අපි ODK ID එක customer count එක විදිහට. ඊටසේ average එක කරගෙන දෙනවා average rating එක විදිහට. මෙතෙන්දී count එක කරගෙන දෙනවා feedback ID එක review count එක විදිහට. ඊට පස්සේ product page product table එකෙන් තමයි මේක කරගෙන තියෙන්නේ. මම left join කරගෙන තිනවා user එක user table එක order table එක සහ feedback tables ටික. මෙතන මම where clause කියන අපේ උඩ දාගත්ත query එකත් මෙතනට add කරගෙන තිනවා. product ID එකෙන් group කරගෙන තිනවා සහ අපේ product එක create කරපු date එක deciding order එකට order කරගෙන තිනවා. limit එක මේ විදිහට සහ offset එක මම මේ විදිහට set කරගෙන මෙතන question mark දාගෙන තිනවා. ඊට පස්සේ මම මෙතනදී params විදියට items per page එක මෙතන paragraph විතර offset එක හදාගෙන තිනවා.
parent type එක integer values එකක්. ඒ කියන්නේ අපි මේ කියන integer values. ඊට පස්සේ මම මෙතන product result එක database එකකින් search key function එකෙන් අපි මේ විදිහට අපේ query එක සහ parameter type parameters pass කරගෙන අරන් තියෙනවා. ඊට පස්සේ product කියන array එක දාගෙන තියෙනවා. ඊට පස්සේ if loop එක ඇතුලේ මේ දෙක තියෙනවා සහ number of count එක 0 වලට වඩා වැඩිද කියලා check කරගෙන ඉන්නවා. ඊට පස්සේ while loop එකක් use කරගෙන fetch එක කියන function වලින් අපේ data ටික product කියන array එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී අපේ design එක තියෙනවා මේ විදිහට. design එකට අපේ data ටික load කරගෙන තියෙනවා. මේ design එක මම කලින් video එකකින් කතා කරා. මෙතන search box එකේ value එක search query එක මෙතනට copy කරගත්තා value එක විදිහට. ඊට පස්සේ මම මෙතනදී result count එක කතා කරනවා. if block එකක් දාලා total product ප්‍රමාණය 0 වලට වැඩිද කියලා check කරගෙන ඉන්නවා. වැඩි නම් අපේ span එක මේ විදිහට echo කරගෙන ඉන්නවා total product count එක. total product count එක එකට equal නම් skill කියලා වැටෙනවා. එකට වඩා වැඩි නම් skills කියලා වැටෙනවා. මෙතනදී ආයෙත් මම block එකක් දාගෙන තියෙනවා search query එක empty නැත්තම් echo කරගෙන තියෙනවා null කියන එකත් එක්ක search query එක else නම් ඒ කියන්නේ අපේ total products count එක මේක මෙතනදී false වෙනවා නම් no result count කියන text එක echo වෙනවා. මෙතනදී වෙන්නේ අපේ තියෙන total products ගාන show කරගන්න එක. ඊට පස්සේ මම result section එකේදී product ගාන count කරගෙන ඒක 0 වලට වඩා වැඩිද කියලා check කරන්න තියෙනවා. වැඩි නම් products as product කියන එක මෙතන හදාගෙන තියෙනවා for each එකකින්. ඊට පස්සේ rating කියලා variable එක දාන product එකේ average rating එක 0 වලට වඩා වැඩිද කියලා check කරගෙන තියෙනවා. වැඩි නම් product average rating එක round එකක් කියන විදිහට round function එක use කරගෙන round එක or එකක් කියන value එකකින් අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ product card එකට අදාළ details ටික මෙතනදී අපේ product ID එක තියෙනවා href එකේ product view කියන මේ parameters එකත් එක්කම product ID එක තියෙනවා මෙතන. ඊට පස්සේ area label එක තියෙනවා product එකේ title එක. ඊට පස්සේ මෙතන image එකට අපේ product එකේ image URL එක තියෙනවා. src එකට set කරගන්න මේ විදිහට. මෙතනදී if block එකක් දාලා product එකේ image URL එක තියෙනවා නම් ඒක මේ විදිහට echo වෙනවා. එහෙම නැත්තම් මේ switch එකේ coordinate තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී end if එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මේ product එකේ level එක මම echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මම යටින් content page එකේ අපේ product එකේ seller ගේ name එක echo කරගෙන තියෙනවා. product එකේ title එක echo කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ status එකේදී මෙතන අපි තියෙන product එකේ rating එක echo කරගෙන තියෙනවා. මෙතන review count එක integer value එකක් විදිහට echo කරගෙන තියෙනවා. මෙතනදී customer count එකත් integer value එකක් විදිහට echo කරගෙන තියෙනවා. ඊට පස්සේ price and arrow කියන section එකේදී අපේ product එකේ price එක මේ විදිහට decimal points දෙකකින් එන විදිහට echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී පහළ pagination part එක හදාගෙන තියෙනවා. මේ part එකේදී අපේ කලින් කතා කරපු විදිහටම තමයි තියෙන්නේ. total pages count එක එකට වඩා වැඩි නම් මේ part එක show වෙනවා. එහෙම නැත්නම් හම්බෙන part එක මෙතනදී edit කරගෙන else part එකේදී show වෙනවා. මෙතනදී current page count එකට වඩා වැඩිද කියලා check කරගෙන තියෙනවා. වැඩි නම් අපේ මෙතන instrument එකකගේ URL encode එක query එකත් පාස් කරනවා තියෙනවා. මෙතනදී first page එක එක විදිහට මෙතන URL එක set වෙනවා. ඊට පස්සේ අපේ previous page එක මෙතන set වෙන්නේ කලින් වගේම URL encode search query එකත් එක්ක page එකේ current page එකකින් එකක් අඩු කරලා මෙතනදී echo වෙනවා. page කියන එතකොට අපේ page parameter එකට current page එකෙන් එකක් අඩු වෙලා තමයි මෙතනදී value එක set වෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී start සහ end කියන variable දෙකක් හදාන current page එකෙන් එකක් අඩු කරලා max value එකත් total page සහ current page එකට එකක් අඩු කරලා min value එකත් අරගෙන දෙනවා. ඊට if block එකක් දාලා start එක එකට වඩා වැඩිද කියලා check කරගන්න යනවා. වැඩි නම් මෙතනදී q කියන parameter එකට අපේ query මේ විදිහට වාස් වෙනවා. page එක එක විදිහට මෙතනදී set වෙනවා. ඊට පස්සේ start page එක දෙකට වඩා වැඩිද කියලා check කරගන්න යනවා. වැඩි නම් මේ විදිහට මේක echo වෙනවා. අපේ span එකක් මේ විදිහට set වෙනවා. ඊට පස්සේ මම මෙතනදී for loop එකක් දාගෙන තියෙනවා අපේ pages count එක දාගන්න විදිහට. මෙතනදී
I කියන එක ස්ටාර්ටින් එකට එලා ඩිසයින් කරගෙන තියෙනවා. I එක less than or equal බලන්න end එකට ඊට පස්සේ I increment කරගෙන තියෙනවා. මෙතෙන්දී strip එකෙත් පොලිම සෙට් කරගෙන තියෙනවා. page එකට අපි I කියන එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම I කියන එක equal බලන්න කරන් page එකට equal නම් class ටික මේ විදිහට වෙනස් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් මේ විදිහට class එක වෙනස් වෙනවා. ඊට පස්සේ මම මෙතනදී අපේ anchor tag එකේ value එක විදිහට I echo කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ page එකේ number එක. ඊට පස්සේ මම මෙතනදී if එකක් දාලා end එක less than බලනවා total pages එකට. එහෙමනම් මෙතනදී I check කරගෙන තියෙනවා. check කරගෙන මේ value මේ expand එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ anchor tag එකේදී query සහ page එකට total pages count එක මෙතනදී echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී anchor tag එකේ value එක විදිහට total page එක echo කරගෙන තියෙනවා. මෙතනදී අපි ඊට පස්සේ හදාගෙන තියෙනවා next button එක. next button එකේදී current page එකට less than බලනවා total pages ගන්න. ඊට පස්සේ href එකට query එක සහ current page එකට එකක් එකතු කරගෙන value එක page කියන parameter එකේ data එක විදිහට set කරගෙන තියෙනවා. ඒක button එක මේ විදිහට මම කලින් set කරගත්තා. ඊට පස්සේ මම last page එකේදී මේ විදිහට parameter එක query එක සහ page එකේ parameter එක total page කියන variable එක විදිහට data එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ එතනදී end if වෙනවා. මෙතන else part එක තියෙන්නේ empty state එකක්. ඒ කියන්නේ අපේ product මොකුත් නැත්තම් no skill found කියන මේ part එක echo වෙන විදිහට. එතනදී paragraph tag එකේ search for empty එක click කරගෙන තියෙනවා. empty නම් මේ විදිහට echo වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට echo වෙනවා. ඊට පස්සේ මම මෙතනදී anchor tag එකෙත් ආයෙත් browse all කියන anchor tag එක හදාගෙන තියෙනවා. මෙතනදිත් empty කරලා empty ද බලලා තියෙන search query empty නම් මේ anchor tag එක echo වෙනවා. clear කියන button එක තියෙන. ඊට පස්සේ අපේ feature section එක තියෙනවා. මේක මම කලින් කතා කරා කලින් වීඩියෝ එකේ design වීඩියෝ එකේදී. මෙතනදී අපේ learn at your pace expert instruction මේ අපේ information ටික තමයි echo කරගෙන තියෙන්නේ. අපි දැන් output එක බලමු. මේ තියෙන අපේ home file එක මම මෙතනදී Java කියන course එකක් search කරගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ Java development beginner කියන course එක මෙතනදී show වෙනවා. මේකේ seller name එක, level එක, average rating එක සහ කොච්චර customer count එකක් මේකට තියෙනවද කියන එක බලා ගන්න පුළුවන්. අපි මෙතනදී time කරලා search කරනවා. එතකොට අපි ඔක්කොම තියෙන product එක එනවා මේ විදිහට. මෙතනදී sellers rating එක customer count එක price ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපේ pagination part එක show වෙනවා. දෙවෙනි page එකට ගියොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට previous සහ first කියන එකට එනවා අපේ. first කියන එකවලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන next button සහ previous buttons වැඩ කරන බලා ගන්න පුළුවන්. last button එකත් මේ විදිහට වැඩ කරන බලා ගන්න පුළුවන්. අපි මෙතන තව product එක search කරලා බලුවොත් මම DevOps කියලා search කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනදී one skill found කියලා එනවා. සහ අපේ course එක අපේ product එක මෙතනදී පේනවා අපිට බලා ගන්න පුළුවන්. මම හිතනවා අද code එක මම explain කරපු එක පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. Thank you.